44 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. නිකල් කොපර් 2 ධනායන සිංක් 2 ධනායන වල ජලීය ද්‍රාවණ වැඩිපුර ඇමෝනියා සමග වෙන්වෙන්ව පිරියම් කළ විට නිකල් 2 ධනායන අඩංගු ද්‍රාවණයකට ඇමෝනියා ද්‍රාවණයක් යොදපුවාම ඇමෝනියා ජලය සමග ප්‍රතික්‍රියාවෙන් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන නිසා නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. එතකොට ඇමෝනියම් ධනායන හැදෙනවා ජලාණු වලින් H ධනායන ලබා ගැනීමෙන්. ඒතර අවක්ෂේපයක් හැදෙනවා. හැබැයි ඇමෝනියා තවදුරටත් යෙදුවොත් ඇමෝනියා ද්‍රාවණය තවදුරටත් යෙදුවොත් නිකල් 2 ධනායන හෙක්සා ඇම්මීන් නිකල් 2 සංකීර්ණ හදලා අවක්ෂේපය දිය වෙනවා. එතකොට කොපර් සහ සිංක් ලියන්න බලන්න කොපර් සහ සිංක් ගැන මේ විදිහටම ප්‍රතික්‍රියා කොපර් 2 ධනායන අඩංගු ද්‍රාවණයකට ඇමෝනියා ද්‍රාවණයක් යොදපුවාම කියුප්‍රික් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. එතකොට මේ හැදෙන කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය වැඩිපුර ඇමෝනියා තුල දිය වෙනවා. හැදෙන්නේ ටෙට්‍රා ඇම්මීන් කොපර් 2 අයන. එතකොට ඒ සංකීර්ණ අයන සෑදීම නිසා කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ දියවීමක් සිදු වෙනවා. එතකොට සිංක් ගැන සිංක් 2 ධනායන ඇමෝනියා ද්‍රාවණයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. එතකොට වැඩිපුර ඇමෝනියා ද්‍රාවණය යොදපුවාම ටෙට්‍රා ඇම්මීන් සිංක් අයන හදලා ඒ අවක්ෂේපය දිය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ප්‍රතික්‍රියා ටික මතක් කරගන්න පුළුවන්. දැන් අපි බලමු එක එක වගන්තිය එක එක ප්‍රකාශය. නිකල් 2 ධන කොපර් 2 ධන සහ සිංක් 2 ධන ජලීය ද්‍රාවණ වැඩිපුර ඇමෝනියා සමග වෙන් වශයෙන් පිරියම් කළ විට ස්ථීර අවක්ෂේප ලබා නොදේ. නිවැරදි අවක්ෂේප ලැබෙනවා. හැබැයි වැඩිපුර ඇමෝනියා තුල දිය වෙනවා. නිකල් 2 ධන කොපර් 2 ධන සිංක් 2 ධන අයන තුනම වෙන් වශයෙන් වැඩිපුර ඇමෝනියා සමග පිරියම් කළ විට ඇම්මීන් සංකීර්ණ ලබා දේ. නිවැරදි. එතකොට ඒ ඇම්මීන් සංකීර්ණ හැදෙන හින්දා තමයි හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය දිය වෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් දෙවෙනි ප්‍රකාශය මගින් පළවෙනි ප්‍රකාශය පැහැදිලි කරනවා කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1. එතකොට මෙතන කියන්න ඕනේ වැදගත් කාරණයක් තියෙනවා. මේ ප්‍රශ්නේ සඳහන් වුණේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට වුණත් මම හැම වෙලෙම කිව්වේ ඇමෝනියා ද්‍රාවණය කියලා. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව මම අම්ල බස්ම සමතුලිතතා මාස්ටර් ක්ලාස් එකේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක තමයි ඝන ඩෙසිමීටරයට මවුල 0.1ක සාන්ද්‍රයක් තියෙන ඇමෝනියා ද්‍රාවණයක ඇමෝනියම් ධනායන බවට, ඒ කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙලා තියෙන ඇමෝනියා ප්‍රමාණය කොච්චරද? එතකොට ඒක ප්‍රතිශතයක් විදිහට 100ට කීයක් වෙනවද?
එතකොට මේ ගණනය කිරීම අපි අම්ල භාෂම සමතුලිතතා මාස්ටර් ක්ලාස් එකේදී කරලා තියෙනවා. මේ ගැන YouTube වීඩියෝ එකකුත් මම යොදලා තියෙනවා. එතකොට මේ YouTube වීඩියෝ එක බලන්න ඕන නම් 071 71 91 626 අංකයට WhatsApp message එකක් දාන්න. එතකොට මම පැහැදිලි කරලා තියෙනවා බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා ඇමෝනියා ජලයේ දියවල තියෙනකොට ඒ ද්‍රාවණයට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියනවට වඩා ඇමෝනියා ද්‍රාවණයක් කියලා කියන එක තමයි රසායන විද්‍යානුකූලව නිවැරදි.